තලේ දර්ශනීය පහන් කුඩුවක්. මේ පහන් කුඩුව වර්ණ 18ක් යොදාගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පහලින් ඔබට තවත් කුඩා පහන් කුඩුවක් පේනවා. මේ පහන් කුඩුව දෙස ඔබ හොඳින් බලන්න. මේ පහන් කුඩුව ඔබ හොඳින් මතක තියාගන්න. මොකද විතක මේ පහන් කුඩුව ඔබේ දැස් මවිත කරනවා නොඅනුමානයි. බලන්න මේ පහන් කුඩුව දැන් පහළට ගමන් කරමින් අර කුඩා පහන් කුඩුව සම්පූර්ණයෙන්ම වසා ගන්නවා. බලන්න මේ නිර්මාණයේදී පහන් කුඩුවක් විසින් පහන් කුඩුවක් වසා ගන්න ආකාරය. ඒ වගේම ඔබට පේනවා මේ පහන් කුඩුව පුරාවටම මනරම් වූ කැටයම් කලාවක්. කලාකරුවා ඇතුළු මේ තරුණ කැල නිර්මාණය කරනවා, කැටයම් කරනවා. සියුම් වූ මනරම් වූ අලංකාර කැටයම් කලාවක් සම්පූර්ණ පහන් කුඩුව පුරාවටම. ඒ වගේම මේ කතා පුවතට අදාළ සියලුම රූප රාමු දැන් ඔබගේ දර්ශන තලයට එනවා. ඔබට බලන්න පුළුවන්. අම්මා දසමසක් කුසතුල තියාගෙන අපිව මෙලොව ඉදි කරලා ලේකිරි කර පෙව්ව අපේ අම්මා තාත්තා දිවාර නොබලා විශ්මාන්ති වෙලා රැකියාවට ගිහින් අපිට රැකවරණය දුන්න අපේ තාත්තා අපි නිදාගත්තේ නැත්තම් අම්මගේ තාත්තගේ ඇස්වලට නිින්දක් ආවේ නැහැ. අම්මා ඉලි වෙනකන් හරි නැලවිලි ගීත කියලා අපි නලවනවා. ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය. මේ සිදුවීම කලාකරුවා මා අසල ඇති පළමු රූපයෙන් නිර්මාණය කරනවා. බලන්න. අම්මගේ තාත්තගේ ආදරයේ රැකවරණයේ මැද හැදෙන දරුවා පාසල් යන අවධියට පැමිණෙනවා. අම්මයි තාත්තයි කුසට ආහාරයක් නැතුව හිටියා. මේ පුතාට අඩුපාඩුවක් කරන්නේ නැතුව මේ පුතාට උගන්වන්න පාසල් යවනවා. මේ සිදුවීම කලාකරුවා දෙවන රූපයෙන් නිර්මාණය කරනවා. හොඳයි පුතේ, පරිස්සමෙන් ඉස්කෝලේ යන්න ඕනේ. පුදුසර්ණයි මා පුතාට. මේ මං ගිහින් යන්න බෙදසරණයි. පුතා පාසල් ගිහින් හොඳට ඉගෙනගෙන විභාග සමත් වෙලා උගත් බුද්ධිමත් තරුණයෙක් බවට පත් වෙනවා. මේ තරුණයා හොඳ රැකියාවක් කරලා අම්මවයි තාත්තවයි ආදරයෙන් රැක බලා ගන්නවා. අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වෙනවා. මේ සිදුවීම කලාකරුවා තුන්වන රූපයෙන් නිර්මාණය කරනවා. මේ මාසේ පඩිය නම් මගේ වැඩවලට විතරම නෙවෙයි දාන්නේ. මේ මාසේ පඩියෙන්ම තමයි ඉස්සතු ගන්න මොන හරි දෙයක් කරන්නේ. අම්මගේ තාත්තගේ ඉස්සතු කරන මේ පුතා නිසි කලවයසට ආවට පස්සේ අම්මගේ තාත්තගේ ආශිර්වාදයත් එක්ක විවාහ වෙනවා. මේ සිදුවීම කලාකරුවා මේ රූපේ නිර්මාණය කරනවා. Divya Kanya Angkana Naktam Dihata Netakan Divya